අයිබෝන් හැමෝටම අදත් පිළිගන්නවා Sky Airs Academy YouTube channel එකට. අදත් තරම් ගන්න තියෙන වෙනස් විදිහේ වීඩියෝ එකක්. අද අරන් වෙලා තියෙන ඔයාලට පේනවත් දන්නේ පේන්නේ නැතුවද මේ මේසේ තියෙන දේවල් නම් ගොඩක් තියෙන මේසේ තියෙන item 1 2 3 4 5ක් තියෙනවා. අපි බලමු එහෙනම් මේ item පහෙන් අරන් ඇවිල්ලා මොන වගේ වීඩියෝ එකක්ද කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඔයාලා මීඩිස්සල් දාපු වීඩියෝ එක බලන්න නැති. ඒකේ තිබ්බේ මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදන්න මොන වගේ ඉලෙක්ට්‍රොනික කොටස් දෝනේ කියන වීඩියෝ එක. ඒක මම ප්‍රයිසස් තාම දාලා නැහැ. මොකද ප්‍රයිසස් වෙනස් වෙන ඉඳ මම ඉක්මනට දාන්නම් ඒක විස්තරයට. අද අරන් ඇවිල්ලා තියෙන්නේ මොඩල් එයාක්‍රාෆ්ට් ගත්තොත් එimhe රිමෝට් කන්ට්‍රෝල් මොඩල් එයාක්‍රාෆ්ට් ගත්තොත් මොන වගේ කැටගරියද තියෙන්නේ කියන එක. සහ මේ මොඩල් එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි වෙන්නේ කොහොමද කියන concept එක ගැන කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි යමු වීඩියෝ එකට. මුල්ම ප්ලේන් එක තමයි මුල්ම රිමෝට් කන්ට්‍රෝල් එයාක්‍රාෆ්ට් එක කියන්න බෑ මේකට ඇත්තට. මේක තමයි පළවෙනි මොඩල් එක. මේ જાතියවට අපි කියනවා ග්ලයිඩර්ස් කියලා. මේකට ඇත්තටම රිමෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ග්ලයිඩර් එකක්. මගේ මුල්ම ප්ලේන් එක උනේ ග්ලයිඩර් එකක්. හැබැයි මෙහෙම එකක් නෙමෙයි. මෙන්න මේ වගේ මම මේකට තව ඩිහින් ගෙන්නම්. මේ තියෙන ග්ලයිඩර් එක. මේක ඇත්තටම ෆ්‍රී ෆ්ලයි කරන්න පුළුවන් එයාක්‍රාෆ්ට් එකක්. මේක ඇත්තටම ග්ලයිඩ් වෙනවා. يعني මෙයා පාවි තමයි යන්නේ. මේකේ පොඩි concept එකක් තියෙනවා. මම ඒව ඉස්සරහට කියලා දෙන්නම්. අපි ඉතින් මේකට කියනවා ග්ලයිඩර් එකක් කියලා. මේකේ මෝටර් එකක්වත් කිසිම දෙයක් නැහැ. හැබැයි රිමෝට් කන්ට්‍රෝල් එයාක්‍රාෆ්ට් තියෙනවා සමහර ඒවා රිමෝට් එකකින් කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ මේක නම් ග්ලයිඩර් එක. ග්ලයිඩර් කියන එකේම රිමෝට් කන්ට්‍රෝල් ටයිප් එකකුත් තියෙනවා. මේ තියෙන අනිත් එක. මේකට අපි කියනවා රබර් පවර්ඩ් ප්ලේන් එකක් කියලා. මේක රබර් පවර්ඩ්. ඒ කියන්නේ රබර් බෑන්ඩ් එකකින් තමයි පවර් එක දෙන්නේ. ඒතකොට මේකේ මේ ඉස්සරහා තියෙන ප්‍රොප්ලර් එක කරගෙන මේ මෙහෙම කරකවලි වෙලා මේකේ රබර් බෑන්ඩ් එකක් තියෙන්නේ. රබර් බෑන්ඩ් එකක් තියෙන මේ කරකවලි වෙලා අතාරියන්තර මේක කරගෙන. දැන් මේක නම් මේ ගොඩක් කරකවන්න ඕනේ. එතකොට මේක කරගෙන. එතකොට මේ එයාක්‍රාෆ්ට් එක ගත්තත් ඔය ග්ලයිඩ් එකක් වගේම තමයි. හැබැයි මේකේ පවර් එක දෙන්න මෙන්න මේ වගේ ප්‍රොප්ලර් මේ රබර් බෑන්ඩ් එකක් සහ ප්‍රොප්ලර් එකක් තියෙනවා. හරි. එතකොට මේක තමයි ඇත්තටම මගේ පළවෙනි එයාක්‍රාෆ්ට් එක. මේක නම් ලංකාවේ හදන එකක්. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා තියෙන්නේ. ඔයාලට මේකේ වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරන් එන්නම්. දැන් තවත් වීඩියෝ එකක් තියෙනවා මගේ Facebook එකේ. ඒ මම මේක ගැනත් වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. අය මේක හදන අයියා ඉන්නවා නම් ඔන්න ඔයාලා ලෑස්තිලා ඉන්න. ඔයගොල්ලන්ගේ වීඩියෝ එකකුත් අරන් එන්න. මේක ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද මේක ලංකාවේ නිෂ්පාදනයක්. මොකද මම ඒ කාලේ ගත්තෙත් ඉස්කෝලේ යන කාලේ ගත්තෙත් මේ පිට රටින් ගෙන්නපු එක. හරි. එතන මේක රබර්. ඊට පස්සේ තියෙනවා ප්ලේන් වර්ග තුනක්. හරිද? මේ ප්ලේන් වර්ග තුන ටිකක් වෙනස් විදිය ප්ලේන් ටිකක්. මේගොල්ලන්ට වඩා ටිකක් වෙනස්. අර ඔයගොල්ලන් ආසාවෙන් ඉන්න රිමෝට් කන්ට්‍රෝල්. ඒ කියන්නේ රිමෝට් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එයාක්‍රාෆ්ට් තුනක් තමයි මෙතන තියෙන්නේ. මම මුලින්ම ගන්නම්කෝ මේ එයාක්‍රාෆ්ට් එක. මේක ටිකක් ලොකුයි. ඒ කියන්නේ මේක බිමින් තිබ්බොත් එහෙම මගේ මේ හරියටම තියෙනවා. හරිද? මේක ගත්තොත් එහෙම මේක රිමෝට් කන්ට්‍රෝල් එයාක්‍රාෆ්ට් එකක්. මේක 4 channel එයාක්‍රාෆ්ට් එකක්. 4 channel කියලා කියන්නේ අපි මේ ට්‍රාන්ස්මිටර් එකේ තියෙන මේ gimbal stick දෙකම පාවිච්චි කරනවා මේව කන්ට්‍රෝල් කරන්න. හරි. එතකොට මේක ඇත්තටම අයිති වෙන්නේ ග්ලයිඩර් කියන ටයිප් එකටම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස් වෙන රිමෝට් කන්ට්‍රෝල් ඉදලා. මොකද මේකේ වින් ස්පෑන් එක වින් එක ගොඩක් ලොකුයි. මේක ග්ලයිඩ් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට පා වෙන්න පුළුවන්. ඒ වගේ ඉස්සරහට මම කියලා දෙන්නම්. එතකොට මේකත් රිමෝට් කන්ට්‍රෝල් එයාක්‍රාෆ්ට් එකක්. එතකොට මේකේ කන්ට්‍රෝල් සර්විසස් තියෙනවා මෙන්න එහෙම. මේ එලරොන්ස් තියෙනවා. ඒ වගේම වඩ පල්ලෙහාලුවත් තියෙනවා එලෙවේටර් එක තියෙනවා. ඒ වගේම රඩර් එක තියෙනවා. මේකට මම තව ටිකකින් එන්නම් මේක කොහොමද කොහොමද ප්ලේන් එක කන්ට්‍රෝල් වෙන එක කියලා දෙද්දි මම එන්නම් මේවයි කන්ට්‍රෝල් සර්විසස් වැඩ කරන්නේ කොහොමද කියන එක. මේකේ විශේෂත්වය තමයි මෙයා ගොඩක් වෙලා අපිට ෆ්ලයි කරන්න පුළුවන්. මොකද මෙයාගේ වින් ස්පෑන් එක වින් එක ගොඩක් ලොකු හින්දා. හරි. අපි යමුකෝ එහෙනම් ඊළඟ ප්ලේන් එකට. ඊළඟට ගන්නම් ඒ වගේම එකක්. හැබැයි මේක ග්ලයිඩර් එකක් නෙමෙයි. මේක නෝමල් එයාක්‍රාෆ්ට් එකක්. රිමෝට් කන්ට්‍රෝල් එයාක්‍රාෆ්ට් එකක්. මේකත් 4 channel එයාක්‍රාෆ්ට් එකක්. මේකේ එලරොන්ස් දැන් තාම සෙට් කරලා නැහැ. එතකොට මේකේ එලෙවේටර් එක තියෙනවා. ඒ වගේම රඩර් එක තියෙනවා. මේක චුට්ටක් කැල්ලලා තියෙනවා. මොකද මේක තමයි මම අපේ මොඩල් එයාක්‍රාෆ්ට් නැත්නම් ඩ්‍රෝන් ටෙක්නොලොජි ගන්න ගන්න එයාක්‍රාෆ්ට්. ඉතින් පොඩ්ඩක් කැල්ලලා තියෙන ළමයි මේව කළා. හරි. එතකොට
මේක ඉස්සරහා තියෙන මෝටර් එකක්. මේ මෝටර්ස් ගැන මම මේ ඉස්සලා වීඩියෝ එකේදී කියලා දුන්නා. මේ මෝටර් එක ගැන තව ඩීප් කියලා දෙනවා ඉස්සරහට. එතකොට මේ තියෙන බ්‍රෂ්ලස් මෝටර් එක මේක ගත්තොත් එහෙම ටෝක් එකකුත් තියෙන RPM එකකුත් තියෙන මෝටර් එකක්. ඒන මෙයාට ටිකක් يعني ඔයගොල්ලන්ගේ සෙල්ලම් බඩු තියෙන මෝටර්ස් වගේ නෙමෙයි. මෙයාට මේ වගේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරවන්න පුළුවන්. එතකොට මේ එයාක්‍රාෆ්ට් එක ගැන අපි කියන සිම්පල් මේක ඇත්තටම සිම්පල් කබ් එක සිම්පල් කබ් එයාක්‍රාෆ්ට් එක. එතකොට මේ සිම්පල් කබ් එයාක්‍රාෆ්ට් එක හදන විදිය වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මගේ YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ටිකක් පරණ වීඩියෝ එකක්. මම හිතන අවුරුදු 3ක් විතර පරණ ඇති. මම ඒකේ උඩ කාඩ් එක දාන්න ක්ලික් කරලා බලන්න පුළුවන් මේ සිම්පල් කබ් එයාක්‍රාෆ්ට් එක හදන එක. හැබැයි මතක තියාගන්න පළවෙනියට මේ එයාක්‍රාෆ්ට් එකක් හදන කෙනෙක් නම් මේ එයාක්‍රාෆ්ට් එක හදන්න යන්න එපා. කවුරු කිව්වත් මේ එයාක්‍රාෆ්ට් එක හදන්න යන්න එපා. ඒකට මම ඕගොල්ලන්ට වෙනම එයාක්‍රාෆ්ට් එකක් රෙකමන්ඩ් කරලා තියෙනවා all foggy කියන එක. all foggy එක හදන්න. ඒකට හේතුත් එක්ක මම ඉස්සරහට තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ වගේ මතක් කරන්න ඕනේ. දැන් මේ YouTube channel එක පටන් අරන් සෑහෙන කාලයක් වෙනවා. ඒතර ලංකාවේ කිසිම කෙනෙක් නොකරපු content එකක් මේ කරන්නේ. එතකොට දැන්ට මේ YouTube channel එකට මට මතකද මැසේජ් එකක් ආවා අවුරුදු 5කට කිට්ටු වෙනවා. එතකොට අවුරුදු 5 තුල වීඩියෝස් 300 ගානකට එහා වීඩියෝස් දාලා තියෙන හැම එකක්ම බලන්න පුළුවන්. ඇත්තට මේ වීඩියෝස් 300 ගානෙන් ගොඩක් ඒවා ලොකුවට views ගිහිල්ලා නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි දන්න YouTube channel එක පටන් ගත්තට පස්සේ normal ගොඩක් මහන්සි වෙනවා. හැබැයි අර මේ YouTube channel එක වලන මුල්ම වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න ගොඩක් මහන්සි වෙච්ච වීඩියෝස් මේ එයාක්‍රාෆ්ට් හදන විදිය දාලා තියෙනවා. එතකොට අර ලොකු audience එකක් ඇදලා තිබ්බේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට Skyars Academy කියන එකට YouTube channel එකේ සේවතත් classes වලින් audience එකක් ඇදලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝස් ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. එතකොට මේ share කරන එකෙන් ඇත්තටම මට නෙමෙයි වාසිය තියෙන්නේ ඕගොල්ලන්ටමයි. එතකොට අලුත් දේවල් ආයි පාරක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අර වීඩියෝස් 300 ගාන දේවල්ම අප්ඩේට් වෙලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. සහ අලුත් දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් මම ගොඩක් වීඩියෝස් වල කියන්නේ නැහැ subscribe කරන්න කියලා පොඩි යටින් ඇනිමේෂන් එකක් දාන විතරයි. හැබැයි මම අද කියනවා වීඩියෝ එක subscribe කරන්න. මොකද ඕගොල්ලන්ටම තමයි වාසිය. ඕගොල්ලන්ට අලුත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. අලුත් වෙනස් විදිහේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. හරි. එතකොට ඔන්න අපි simple cup eyakraft එක ගැන කතා කරා. මේක landing gears නැහැ. මොකද ගොඩක් දෙනෙක් මේක දැක් ගන්න අහන්නේ නැහැ. කොහොම මේක landing gears. මේක අයින් කරලා තියෙන මේක hand launch එකක්. හරි. තව විශේෂ eyakraft එකක් තියෙනවා. මේ eyakraft එක ගත්තොත් එහෙම ටිකක් විශේෂයි. මේගොල්ලන්ට වඩා විශේෂයි. අපි බලමු ඒ eyakraft එක මොකක්ද කියලා. විශේෂ eyakraft එක කියන්නේ මේ තියෙන්නේ ඒක. දැන් නම් මේක පැෂන් අරන් ඉන්නේ මගේ YouTube channel එකේ ගොඩාක් පරණ වීඩියෝ මේක හදන වීඩියෝ එක පවා ඇති. මම මේක අලුත් අප්ඩේට් එකක් දාන්නම්. ඒතර මේක ගත්තොත් එහෙම මේවයි තියෙන ප්‍රොපලර්ස්. මේ තියෙන ප්‍රොපලර්ස් තියෙන්නේ. මේ ප්‍රොපලර්ස් නැති eyakraft එකක් මේක. මේක ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ EDF එක. Electronic ducted fan එකක් තමයි මේකේ තියෙන්නේ. ඒතර සාමාන්‍ය eyakraft වලට මේක ගොඩක් ස්පීඩ්. මේක වීඩියෝ එකක් බලන්න පුළුවන්. මම ඒකේ කාඩ් එක දාන්න. එතකොට මේ eyakraft එක අපි කියන්නේ delta wing type එකක්. delta wing කියලා කියන්නේ අරකේ තියෙනවා control surfaces. මේ eyakraft එකේ තියෙනවා control surfaces. මෙතන තියෙනවා ailerons තියෙනවා. මෙතන ailerons තියෙනවා. elevator තියෙනවා. rudder එක තියෙනවා. ඒතර control surfaces තුනයි. මේ eyakraft එක ගත්තොත් එහෙම තියෙන control surfaces දෙකයි. මේයි විතරයි. එතකොට අපි කියන delta wing eyakraft එකක් කියලා කියනවා. ඒතර මේ eyakraft එක ගත්තොත් එimhe ඇත්තටම මේක ජෙට් එකක් වුණාට fly කරන්න lazy. හැබැයි පළවෙනියෙන් fly කරන කෙනෙක් නම් මේක හදන්න එපා. all foggy එකක් හදලා ඊට පස්සේ මේක ඇතුළට කමන්නේ. මොකද මේකට fly කරන්න lazy. හැබැයි අර ටික වේගෙන් යන හින්දා අර ඔයගොල්ලෝ මුලින්ම slow fly කරන eyakraft එකකට ගිහිල්ලා මේකට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට මේකට අපි කියනවා delta wing eyakraft. එතන මේකට මේක F22 Raptor එක වගේ හදපු එකක්. හැබැයි මේ Raptor එක නෙමෙයි. මේක ඇත්තටම මේක ඔය මෝල්ඩ් එකකින් අච්චු වලට දාලා ඉල්ලලා අරගෙන හදපු එකක්. මේක කෑලි වලට කැඩලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන අලව ගන්න. ෆිට කරන්න තියෙන නිකන් අර බිල්ඩින් බොක්ස් වගේ ෆිට කරන්න තියෙන මේ කෑලි එක. මේක ඒ කාලේ නම් ඇත්තටම මේ eyakraft එකේ මේ ෆ්‍රේම් එක නැත්තම් මේ තියෙන ඉලෙක්ට්‍රොනික දේවල් ටික නැතුව මේ කෑල්ල උනා රුපියල් 2500ක් වගේ උනේ. හැබැයි මම දන්නේ දැන් කොහොමද කියලා. EDF එක නම් උනේ ඇත්තටම රුපියල් 3000ක් වගේ. හැබැයි දැන් ප්‍රයිස් මම කොහොමද දන්නේ? ඒකයි මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකකට තාම ප්‍රයිසස් දාලා නැත්තේ. හැබැයි ඔයගොල්ලන්ට මොඩල් eyakraft එකක් හදන්න මොන වගේ කෑලි ඕනද කියන එක බලන්න මීට ඉස්සෙල්ලා දාපු වීඩියෝ එකට ගිහලා බලන්න පුළුවන්. සහ මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පරණ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා වෙනස්ම විදිහේ වීඩියෝස්.
වීඩියෝස් 300 ගණන් අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ වීඩියෝස් 300 ගණන් ඇතුලේ මොඩල් එයාක්‍රාෆ්ට් හදන විදිය, ඒ තුරස්ස පාලක ගොන්නන හදන විදිය, ඒ වගේම ඩ්‍රෝන්ස් හදන විදිය, ඩ්‍රෝන් එකක් කොහොමද හදන්නේ සම්පූර්ණ මේ තියෙන්නේ තේම හදපු ඩ්‍රෝන් එකක් අද ප්‍රැක්ටිකල් ගිහිල්ලා බිත්තියට දාලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඉලෙක්ට්‍රොනික සර්කිට් හදන විදිය. ඒ වගේම මම උසස් පෙළ තාක්ෂණික ගුරුවරයෙක් විදියට උසස් පෙළට අදාළ පාඩම් ප්‍රැක්ටිකල් විදියට ඔය වීඩියෝස් 300 ඇතුලේ තියෙනවා. ඒතර ඒ ලෙවල් ළමෙක්ම වෙන්න ඕනේ අර වීඩියෝස් බලන්න. පොඩි කෙනෙක්ට උනත් ඔටෝමොබයිල් ගැන ආසයි නම්, වාහන ගැන ආසයි නම්, ඉලෙක්ට්‍රොනික ගැන ආසයි නම් ඒවා බලන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු මොකටද? මේ ප්ලේන් එකක් උඩ යන්නේ කොහොමද කියන එක සිම්පල් කන්සෙප්ට් එකකින් සරලව මම මේ කියලා දෙන්නම් කොහොමද උඩ යන්නේ. මේක ඩීප් ඉස්සරහට තනි වීඩියෝ එකකින් අරන් එන්නේ. එහෙනම් බලමු කොහොමද මේ එයාක්‍රාෆ්ට් එකක් උඩ යන්නේ සහ හැරවෙන්නේ මොන වගේ දේවලින්ද කියන එක. එහෙනම් අපි යමු ඒ වීඩියෝ එකට. අපි බලමු මේ ප්ලේන් එකක් උඩ යන්නේ කොහොමද කියන්නේ. මම මේ වීඩියෝ එකේදී කරන්නේ ෂෝට් වීඩියෝ එකක්. මේක ඇත්තටම මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕනේ කියන එක මම කියන්නේ. මොකද අපි රොකට් එකක් හදුවොත් මේක ෆ්ලැට් හදන්න. අපි දන්නවා එතකොට ඒක ගොඩක් වෙලා අපා වෙන්නේ නැහැ. හැබැයි ඇත්ත එයාක්‍රාෆ්ට් එකක් ගත්තොත් ඊට ලොකු කන්සෙප්ට් එකක් තියෙනවා. හරි. අපි බලමු මේක කොහොමද උඩ යන්නේ කියලා. මේ ප්ලේන් එක ප්‍රධාන වශයෙන් උඩ යන්න බලපාන නියම දෙකක් තියෙනවා. එකක් නිව්ටන්ගේ තුන්වෙනි නියමය සහ අනිත් එක තමයි බර්නෝලි නියමය. මම නියම දෙක ගැන පැහැදිලි කරන්නම් ඉස්සරහට ලොකු වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා. මේකේ නිව්ටන් තර්ඩ් ලෝ එක ගත්තොත් එහෙම සෑම ක්‍රියාවකට සමාන විදිහට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව පවතී කියලා කියනවා. එතකොට අපි දන්නවා අපි මේ පොළවේ පය ගහලා ඉන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා. ඒ ගුරුත්වාකර්ෂණ බලයෙන්ම මෙයාටත් ඒ විදිහටම බලපානවා. එතකොට මෙයා උඩට යන්න නම් ග්‍රැවිටි එකට වඩා මේ ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි බලයක් දෙන්න ඕන. නේ? එහෙම වුණොත් තමයි මෙයා උඩ යන්නේ. එතකොට මේ ප්‍රොප්ලර් එක කැරගෙනකොට මේ ප්‍රොප්ලර් එක කැරගෙන්නේ මෙන්න මේ විදිහට කැරගෙනකොට මේකේ හුළඟ එන්නේ අතරම පිටිපස්සට. මෙයා කැරගෙනකොට මේකේ හුළඟ එන්නේ පිටිපස්සට. හිතන්න ෆෑන් එකක් තියනවා නම් ෆෑන් එකට රෝද දැම්මොත් ෆෑන් එකේ හුළඟ එන්නේ වාට. හැබැයි රෝද තියෙන හින්දා මේ ෆෑන් එක යන්නේ කොහෙද? අනිත් පැත්තට යන්නේ. ඒතර ඒ වගේ මේ ප්‍රොප්ලර් එක කැරගෙනකොට මේකේ හුළඟ දෙන්නේ පිටිපස්සට. නිව්ටන්ගේ තර්ඩ් ලෝ එක. නිව්ටන් තර්ඩ් ලෝ එකත් එක්ක අපි මේක වැළුවොත් එහෙම මෙයාගේ හුළඟ මේ පැත්තට යනකොට මෙයාගේ රියැක්ෂන් එක එන්නේ මෙයා රියැක්ට් කරන්නේ ඉස්සරහට. බලය දෙන්නේ පිටිපස්සට මෙයා රියැක්ට් කරන්නේ ඉස්සරහට. ඒතර මෙයා මෙහෙම ඉස්සරහට එනවා. ඉස්සරහට දැන් වාහනයක් වුණත් ඉස්සරහට යනවානේ. හැබැයි වාහනයක් උඩ යන්නේ නැහැ. නේ? ඔයාලා බලන්න ඕන වාහනයක් ගත්තත් රෝදේ කැරගෙන පැත්ත නෙමෙයි මෙයා යන්නේ ඉස්සරහ වෙන පැත්ත. වෙන දිශාවකට. මෙහෙම කැරගෙනකොට යන්නේ ඉස්සරහ. ඒතර මේකේ මේ ප්‍රොප්ලර් එක කැරගෙනවා. මේකේ හුළඟ දෙන්නේ පිටිපස්සට. ඒතර මෙයා යන්නේ ඉස්සරහට. හරි. එතන අපි කියන මේ જાතිය ට්‍රැක්ටර් ටයිප් කියලා කියනවා. ට්‍රැක්ටර් ටයිප් කියලා කියන්නේ ඉස්සරහා මෝටර් එක තියෙන ඇදන් යනවා වගේ වැඩක් නේ කරන්නේ. මේ જાතිය අපි කියන පුෂර් ටයිප් කියලා. මේකේ කරන්නේ පිටිපස්සට හුළඟ තල්ලු කරලා එහෙම ඉස්සරහට එන එක. ඒ කියන්නේ නිකන් සරලවම ගත්තොත් මේ මෝටරේ මෙහෙම ගලවලා හුළඟ පිටිපස්සට දෙනවා වගේ වැඩක්. මේ ට්‍රැක්ටර් ටයිප් ඉස්සලා වෙන්නේ පුෂර් ටයිප්. මෙයා මේ ඉස්සරහට එනකොට මේක උඩ යන්නේ කොහොමද? ඒකට බලපාන්නේ මෙයාගේ මේ මේන් වින් එක ප්‍රධාන තටුව. මේ ප්‍රධාන තටුව හැදිලා තියෙන්නේ හැඩයක්. තමයි පරස් කඩ හැඩේ. මේකට අපි කියන එරෝෆොයිල් ෂේප් එකක් කියනවා. එතන මේ එරෝෆොයිල් ෂේප් එක නිසා තමයි මේ එයාක්‍රාෆ්ට් එක ඉහළට එසවෙන්නේ. ඒක වෙන්නේ මේ ප්‍රොප්ලර් එක කරගෙන මෙයා ඉස්සරහට එනවනේ. එතන අපි කියන මේ ඉස්සරහට මෙන්න මේ වින් එකේ ඉස්සරහම ලීඩින් එජ් එක කියලා කියනවා. මේ ලීඩින් එජ් එකේ හුළඟ ඇවිල්ලා දෙකකට බෙදෙනවා. මම මේක ගැන හොඳටම ඉස්සරහට කතා කරනවා. බෙදුනාට පස්සේ හිතන්නකො ෆෑන් එකක් තියෙනවා මෙහෙම අතැල්ලුවොත් එහෙම දෙපැත්තට හුළඟ දාලා බෙදනවනේ. ඒ වගේ බෙදුනාට පස්සේ මේකේ ඇති වෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක්. පීඩන වෙනසක් ඇති වෙනවා. පල්ලෙහා වේගය අඩු වෙනවා, උඩ වේගය වැඩි වෙනවා. එතකොට උඩ වේගය වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. පල්ලෙහා වේගය වැඩි වෙනකොට උඩට සාපේක්ෂව පල්ලෙහා පීඩනය වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඔය ප්‍රෙෂර් ඩිෆරන්ස් එකත් එක්ක මොකද වෙන්නේ? පීඩනය වැඩි තැන ඉඳන් වැඩි තැන පල්ලෙහා අඩු තැන උඩ. ඒතර මොකද වෙන්නේ? මේකට ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේක සමහරට තේරෙන්නේ නැත ඇති. මේක තේරුම් ගන්න ඕන එක තමයි මෙතනදී මෙන්න මේ හැඩේ නිසා තමයි මේ එයාක්‍රාෆ්ට් එක උඩට ඉස්සෙන්නේ කියන්නේ. මම මේක ගැන ඉස්සරහට තනි වීඩියෝ එකක් අරන් එන්නම්. හරිද? දැනට මේක මත තියාගන්න. ඒතර මේ වීඩියෝ එකේදී මේ හැඩේ විතරක් නෙමෙයි තව හැඩ ගොඩක් තියෙන එරෝෆොයිල් ෂේප්. ඒවත් ගැන කියලා දෙන්න. දැනට සරලවම හිතා ගන්න මෙන්න මේ එරෝෆොයිල් ෂේප් එක නිසා තමයි මේ එයාක්‍රාෆ්ට් එක උඩට යන්නේ. ඔන්න දැන් ඔයාලා දන්නවා එයාක්‍රාෆ්ට් එක කොහොමද උඩට එස්සෙන්නේ කියන එක. අපි බලමු එයාක්‍රාෆ්ට් එක කොහොමද හැරෙන්නේ කියලා.
ඔයාලා දන්නවා එයාක්‍රාෆ්ට් එක උඩ යන්නේ කොහොමද කියන එක. එයාක්‍රාෆ්ට් එක හැරෙන්නේ අපි කියනවා මේකට කන්ට්‍රෝල් සර්ෆේසස් කියලා කියනවා. මේ තියෙන ස්ටේබලයිසර්ස්. ස්ටේබලයිසර්ස් වලින් කරන්නේ සරලවම ඔයගොල්ලන් මතක් කරගන්න මාළුවෙක්ගේ පිටිපස්සේ වරල කැපුවොත් මොකක් වෙයිද? එයා බැලන්ස් නැහැ. ඇඹරි ඇඹරි තමයි යන්නේ. ඒ වගේ තමයි මේක ස්ටේබල් කරන්නේ. මේක vertically සහ horizontally ස්ටේබල් කරන්නේ මෙන්න මේ ස්ටේබලයිසර්ස් දෙකෙන්. මේ ස්ටේබලයිසර්ස් වලට තමයි සම්බන්ධලා තියෙන මෙන්න මේ කියන කන්ට්‍රෝල් සර්ෆේස්. මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ. වෙනම කන්ට්‍රෝල් සර්ෆේස් කියලා කියනවා. එතන කන්ට්‍රෝල් සර්ෆේස් mainly මේ vertical horizontal stabilizers වල පිටිපස්සේ තියෙනවා කන්ට්‍රෝල් සර්ෆේසස් දෙකක්. අපි මේ කෙලින් තියෙන ස්ටේබලයිසර් එකට තියෙන කන්ට්‍රෝල් සර්ෆේස් එකට අපි කියනවා රඩර් එක කියලා. රඩර් එක. එතකොට මේකෙත් නියුටන් තර්ඩ් ලෝ එකම තමයි එයාක්‍රාෆ්ට් එක ඉස්සරහට යනකොට අපි හිතමුකෝ මේ කන්ට්‍රෝල් සර්ෆේස් එක උඩට හැරිලා තියෙනවා කියලා. එතකොට මෙන්න මෙතන හුලඟ වදිනවා. එහෙම මවා ගන්න එක. හුලඟ ඇතුළට පස්සේ මේකේ හුලඟ එන්නේ මේ පැත්තට. මෙහෙම. එතකොට ෆෝර්ස් එකෙන් උඩට රියැක්ෂන් එක ඇති වෙන්නේ පල්ලෙහාට. නේ? මෙහෙම තියෙනකොට හුලඟ එන්නේ උඩට රියැක්ෂන් එක එන්නේ පල්ලෙහාට. එතකොට මේක මෙහෙම හැර වෙනවා. රඩර් එකෙන් කරන්නේ එයාක්‍රාෆ්ට් එක වමට දකුණට හරවන එක. ඊළඟ එකෙන් මොකද කරන්නේ? මේක උඩට පල්ලෙහාට කරන් තියෙන්නේ. අපි දැන් පල්ලෙහාට කරලා තිබ්බා කියලා. ඔන්න එයාක්‍රාෆ්ට් එක ඉස්සරහට යනවා. වාත් දාලා ඇවිල්ලා දෙහිකට වෙන් වෙලා පල්ලෙහා සර්ෆේස් එකේ. දැන් මේක පල්ලෙහාට දී මෙතන සර්ෆේස් එකේ වදිනවා. එතන මොකද වෙන්නේ? පල්ලෙහාට හුලඟ ෆෝර්ස් එක දෙනවා. රියැක්ෂන් එක එන්නේ කොහෙද? උඩට. මෙන්න එහෙම උඩට එයාක්‍රාෆ්ට් එක ටේල් එක උඩට යනවා. එයාක්‍රාෆ්ට් එක උඩ පල්ලෙහා කරන්නේ ඊළඟ ඔසවන්න සහ පල්ලෙහාට කරන්නේ මෙන්න මේකනේ එලිවේටර් එක. ඒ වගේම තව කන්ට්‍රෝල් සර්ෆේස් එකක් තියෙනවා. ඇත්තටම එයාක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් කරන්න නෝමල් එයාක්‍රාෆ්ට් එකක්. අපි හිතමු ඕල් ෆෝගී වගේ එයාක්‍රාෆ්ට් එකක් කන්ට්‍රෝල් කරන්න මේ කන්ට්‍රෝල් සර්ෆේස් එකක ඇති. හැබැයි ඇත්ත ප්ලේන් එකක් තියෙන එකක් තමයි එලරොන්ස් කියන එක. මේක වැඩ කරන්නේ විරුද්ධ විදියට. දෙපැත්තට. මෙයා උඩට ගියොත් මෙයා පල්ලෙහාට දෙපැත්තට. මේකෙන් කරන්නේ එයාක්‍රාෆ්ට් එක රෝල් කරන එක. මෙන්න එහෙම රෝල් කරන එක කරන්නේ. එහෙම කරොත් එහෙම නේ මේක බලන්න හුලඟ මෙතන ඇවිත් උඩට යන්නේ. එතන මේ බීම් එක පල්ලෙහාට. මේ සයිඩ් එක පල්ලෙහාට. මේක පල්ලෙහාට ලා තියෙන්නේ. එතකොට මේක රියැක්ෂන් එකකින් උඩට. එතන මේක මෙහෙම දෙපැත්තට කරන්න පුළුවන්. අපි කියන එලරොන්ස් කියලා. එතකොට රඩර් එකෙන් කරන්නේ එයාක්‍රාෆ්ට් එක යෝ ඇක්සිස් එක කන්ට්‍රෝල් කරන එක. වමට දකුණට හරවන එක. එලිවේටර් එකෙන් කරන්නේ එයාක්‍රාෆ්ට් එකේ පිච් ඇක්සිස් එක පිච් එක කන්ට්‍රෝල් කරන එක. උඩට පල්ලෙහාට කරන එක. එලරොන්ස් වලින් කරන්නේ එයාක්‍රාෆ්ට් එක රෝල් ඇක්සිස් එක කන්ට්‍රෝල් කරන එක. රෝල් කරන එක. ඕක තමයි කන්ට්‍රෝල් සර්ෆේස් ටික. මතක තියාගන්න ආයි කියනවා මේක ගැන ඩීප් තනි වීඩියෝ එකකින් ඉගෙන ගන්න පුළුවන්. මම ඒක ඉක්මනට ඉස්සරහට අරන් එන්නම් කොහොමද එයාක්‍රාෆ්ට් එක උඩ යන්නේ කියලා. දැන් මම කිව්වා මෙතනක් තියෙනවා කියලා රොෆයිල් ෂේප් එක. ඒව ගැන ඉස්සරහ වීඩියෝ එකක් අරන් එන්නම්. දැනට මේ වීඩියෝ එක පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ එයාක්‍රාෆ්ට් එක හදන්න පටන් ගන්න. මතක් කරන්න ඕනේ ඉස්සරහට තියෙනවා වර්ක්ෂොප් එකක්. මොඩල් එයාක්‍රාෆ්ට් එක කොහොමද හදන්නේ කියන එක. එතකොට ඔයගොල්ලන්ට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. සහ ඔයගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න මේ වීඩියෝ එක. අපි ඉස්සරහට තවත් වෙනස් වීඩියෝ එකකින් හම්බෙමු. දැන් ඔයාලට මේකෙන් පස්සේ වෙන දින වීඩියෝ එක තමයි ඩ්‍රෝන් එකකට ඕන වෙන කොටස් මොනවාද කියන එක. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.